ඉතින් යාළුවනේ ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ගයිජි නොන්දුගෝ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කෙනෙක් නම් දන්නවා මම දැන් වසර කිහිපයක් තිස්සේ ජපානයේ ජීවත් වෙන්නේ. ඉතින් අපිත් එක්කම ජපානයේ ජීවත් වෙලා වැඩ කරලා ඕස්ට්‍රේලියාවට දැන් ගිහිල්ලා පදිංචි වෙන්න ඉන්න අය කෙනෙක්ගේ අත්දැකීම් අපි අද ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න ලෑස්තිනවා. අපි ගෙනල්ලා තියෙන්නේ ඔයගොල්ලන්ට බලන්න දෙයක් නෙමෙයි අහන්න දෙයක්. ඉතින් ඔයාලා අහලා බලලා ඒකෙන් ගන්න දෙයක් දිනා නම් ඔයාලා ජීවිතේ එකතු කරගන්න. ලංකාවේ පිට ඇවිල්ලා විදේශ රටකට ගිහිල්ලා ජීවිතේ ජය ගන්න හිතාගෙන ඉන්න අපේ සහෝදර සහෝදරියෝ හැමෝටම මේකෙන් ගන්න දෙයක් ජීවිතේ එකතු කරගන්න දෙයක් තියෙයි කියලා විශ්වාස කරනවා. ඉතින් රැඳී ඉන්න අපිත් එක්ක ගයිසින් on the go එකත් එක්ක ඔයාලට තියෙන ප්‍රශ්න කොටකට උත්තර ලැබෙයි කියලා විශ්වාස කරනවා. අපි වීඩියෝ එක බලලම වීඩියෝ එක අහලම අපි කතා කරමු. අපි මුලින්ම ආපු දවසටම ගියොත් එහෙම දැන් 2016 නේ අපි ආවේ. හරිද? දැන් 16ට කලින් ඔයා ඉගෙනගත්ත දේවල් එක්කම විස්තරෙම නිකන් කියන්න බලන්න නිකන් රෆ්ලි ඔයාලට මතක් වෙන විදිහට ඔයාගේ විස්තරේ. මෙහෙම 16ට කලින් මචං මම අපි හිටපු සිටුේෂන් එකත් එක්ක අපිට කියන්නේ ඉගෙන ගන්න. ඉගෙන ගත්තේ නැත්තම් මේකේ මෙහෙම ලංකාවේ මලාට දෙයක් කරගන්න කියන එක තමයි මචං පොඩි කාලේ ඉඳන් අපේ ඔළුවේ තිබුණේ. හරිද? එහෙම කරා ඉගෙන ගත්තා. ඊට පස්සේ ජොබ් එකකටත් ගියා. ඒකත් ඔෆිස් ජොබ් එකක් එහෙම කරගත්ත පහ වැඩ කරගෙන හිටියා. හැබැයි ලොකු ගිලෙවක නෝන හරිම පොඩි පඩියක් හම්බ වුණේ. නිකන් තනියෙන් සර්වයිව් වෙන්න වගේ ඇති ඉතින් ඒක. ඊට පස්සේ ඔහොම ඉඳලා තමයි රට තිබ්බ සිටුේෂන් එකත් එක්ක අමාරුයි. ඊට පස්සේ තමයි ජපාන් යනවා කියන ඒතනට ආවේ. ඊට පස්සේ ආවා ඇවිල්ලා ජපානෙත් ඉතින් මම part time කරගෙන යනවා ලැන්ග්වේජ් ස්කූල් එකේ මේ වෙලා. දැන් ජපාන් එද්දි ලැන්ග්වේජ් ස්කිල් එක දැන් මම අපි ඔයගොල්ලෝ එකට නේ ආවේ. ඒ වුණාට දැන් ඔයාලා එක්සෑම්ස් මොනවද ලංකාවේදී අපි N5 කළා. එතකොට N5 එක තිබ්බද අයියයි කොහොමද උනේ? මගේ N5 එක තිබුණා. N5 එක තිබිලා ආවේ කොහොමද මම දැන් ජපානයෙන් එනකොට මට N2 තිබුණා. මම N1 ලියවිලා නැහැ. ඔව්. N2 මම ලිව්වා එකක් ගොඩ දාගෙන තමයි අන්තිමටම ආවේ. එද්දි කියන්නේ මම සෙන්මොන් යද්දිත් N2 ගොඩ දාලා තිබ්බේ. ඔව් රයිට්. එතකොට දැන් ජපාන් ආවා. ඊට පස්සේ මොකද උනේ? ඊට පස්සේ තමයි ඊට පස්සේ කල්පනා කරා මොකද කරන්න කියලා. ගොඩක් කට්ටිය එක IT කරනවා, බිස්නස් මැනේජ්මන්ට් අනම්මන. ඒක ලැන්ග්වේජ් ස්කූල් එකෙන් පස්සේ ලැන්ග්වේජ් ස්කූල් එකෙන් පස්සේ ඒක කරනවා. පස්සේ ඉතින් වයිෆ් එකත් කතා කරාම ඉතින් ජපානයේ ප්‍රසිද්ධ වෙන දෙයකට නෙමෙයි නේ බා. වාහන වලටනේ. වාහන වලට. ජපානයේ ගුවන්විදුලි කොළුවට එන්නේ වාහනනේ. අනිත් එක නිකන් හරි හදිස්සියක් වෙලා මට දැන් ආයි යන්න වුණොත් ලංකාවට මගේ ඔළුවේ තිබුණා ඔය ඕන මොන දේ ඉගෙන ගත්තත් මචං වැඩක් නැහැ ලංකාවේ ගිහින් කරන්න බෑනේ. ඔව්. ඒක නිසා තමයි මං මොනවාද මේක පැත්තට try කරේ වයිෆ් කෙනෙක් එක්ක අපි කතා කරලා ඔටෝමොබයිල් සයිඩ් එකට එන කුරුම එකක් කරමු නේද කියලා. එතකොට කුරුම වැඩේ කවුරුත් කරන්නේ නැහැ. අපි කරන ඒ කියන්නේ අපි උඹල එක ලයින් එකේ නෑ මම ගොඩක් කරන්නේ. දැන් ආනහන එක මම කොහෙද කුරුම එකනේ. එතකොට වැඩි කවුරුත් කරන්නේ මොකද ඒ දවස්වල කොස්ට් එක බං ඒකේ. කොස්ට් එක වැඩි. සරයි ඔව්. ඉතින් අවුලක් නැහැ. ඉතින් නිකන් හරි යන්නොත් බං මොන හරි නේ ඕන තැනකට ගිහලා මොන හරි දෙයක් කරගන්න. පැහැදිලිව අර එවෙලේ සාමාන්‍යයෙන් ගානාඩු බිස්නස් IT එකක් කරා වගේ නෙමෙයි පසු කාලේනව වර්ත් එකක් නැති එක ඒ දවස්වලම ඔයා දැක්කා. දෙයක් වුණා. ඔව්. එහෙම එකක් වුණා. ඉතින් මම හදිස්සියක් හරි ලංකාවට යන්නොත් මම මේ වයින්නවා කියලා තිබ්බේ නෑ හිතේ. නිකන් හරි ආදිස්සේ ලංකාවට නොත් මගේ කියලා මොකක් හරි දෙන අපි දෙයක් ඒකට අපි ස්කිල් එකක් ඩෙවලොප් වෙලානේ බං. ඔව්. කොහෙ ගියත් ඉතින් ජපාන් වාහන තියෙන්නේ. ඕක ජපානයේ නම් හැදුවත් හදට ගිහිල්ලා හැදුවත් වාහනේ හදන්නේ ජපානයේ නම් ඒකයි. හදන විදිය ඉගෙන ගන්න ජපානයේ නම් ගිහිල්ලා වැඩ කරන්න පුළුවන්. ඒ මිතාගෙන තමයි කරේ. ඊට පස්සේ ওই පාත් එක දිගේ දුවද්දි තමයි ඉතින් ෆැමිලි එකක් ඇවිල්ලා ඊට පස්සේ වයිෆ් එක පොඩ්ඩක් එහෙ වෙනකොට ලැන්ග්වේජ් බැරියර් එකත් එක්ක බං යකෝ ශූෂකුත් කරා නිසන්නගේ ශූෂකුත් කරගෙන හිටියා. ඊට පස්සේ ෆැමිලි එක එතකොට අයියා 2016 ඇවිල්ලා 18 ලැන්ග්වේජ් මේ කුරුමා සෙමොන්ගක්කෝ ගිහිල්ලා ඊට පස්සේ 21 සොත්සුගි වෙලා 21 අප්‍රේල් මේ නිසාන් එකට ගියා. හරි. ඊට පස්සේ මචං වයිෆ් ආවා. වයිෆ් ඇවිල්ලා එහෙම වෙලා එතකොට කොස්ට් එක කියන්නේ ලිවිං කොස්ට් එක වැඩි වුණා සෑහෙන්න බං. එතකොට අපේ ෆැමිලි එකේ බබාලා දෙන්නයි වයිෆුයි මමයි. ඉතින් ජපානයේ තියෙන ගෙවල් දැන් අපේ ලංකාවේ හිටපු විදියට බං ඒ ගෙවල් ඉතින් පොඩිනේ. ඔව්.
තේරෙනවනේ පොඩි කොට ඊට පස්සේ ඉඩ කඩ නෑ ළමයි දැන් අපේ ළමයි හැම මොනවාද කුඹුරු වල රෙමේ හැම පැනලා හැදිලා හිටියේ ගේ ඇස්සේ ඉන්නේ අපේ පොඩි එකා පිටුම ඔළුවෙන් හිටගෙන ඉන්නේ කියලා ඒ කියන්නේ ඒ උන්ට සෙල්ලම් කරන්න ඉඩ මදි මචං ඕකයි ඒ ඔක්කොටම වැඩි ආවේ බං සල්ලි ප්‍රශ්නේ මොකද ඊට පස්සේ මම හොරාට පාර්ට් ටයිම් කරා ඉන්නේ කියන්නේ මම වයිෆ් දන්නා මම වැඩට ගිහිල්ලා ඇවිල්ලා ඊට පස්සේ නයිට් එකකට යනවා කොම්බිනි එකට. එහෙමත් ගිහිල්ලා ඇවිල්ලා දවස් සති දවස් 3ක් හරි 2ක් හරි නයිට් කරා. එතකොට බං ගොඩක් එහෙම කළත් අපිට ඒ කියන්නේ අර වයිෆ් ජොබ් එකකට ගියා එතකොට බබාලා බලාගන්නේවත් එක්ක ඒ කළත් බං මදි වුණා අන්තිමට. ඉතින් අයියේ ඉතින් එතකොට දැන් ඔයා N2 වගේ වෙනකන් ඔයාට එතකොට ලැන්ග්වේජ් එක දැන් හැමෝම කියනවානේ ලැන්ග්වේජ් එක පුළුවන් නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියනවා. එහෙම නැත්තම් අපි කියමුකෝ පළවෙනි අවුරුදු 4 විතරයි ඉස්කෝලේ ඉවර කරගෙන ඊට පස්සේ ෂෝෂකෝ කළාම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතනින් පස්සේ කරගන්න පුළුවන් කියනවා. හරිද? මම කියන්නේ හැමෝම කියන කතාව. දැන් මගේ අත්දැකීම් මොකුත් නෙවෙයි හැමෝම කියන කතා සහ ඇහෙන දේ ගැන මට පොඩ්ඩක් කතා කරන්නයි ඕනේ. හරි. එතකොට ඉගෙනගෙනත් තියෙනවා නම් හරිද? ඊට පස්සේ ජපානයේ පළවෙනි අවුරුදු කීපයක් පහු කරලා තියෙනවා නම් ඊට පස්සේ ෂුෂුකු කළා ඒ වැඩ ටිකත් කරන් ෆැමිලි එකත් ඇවිල්ලා වයිෆුත් ජොබ් එකකටත් යනවා නම් ඔයත් ඊට පස්සේ කරන ජොබ් එකට අමතරව ඉතින් අපි කෑන් කෑෂ් ජොබ්ස් එහෙම කරලා ඒ විදිහට උදේ දවල් රැ නැතුවත් වැඩ කරලා නම් එහෙම කරලත් ලිවිං කොස්ට් එකක් කවර් කරගන්න බෑ හෝ එහෙම නැත්තම් එතකොට ඒක ඔයාට හිතෙන විදිහට කොච්චර හම්බ කරත් දැන් අද ඔයා එතකොට මෙහි ලිවිං කොස්ට් එක වැඩි සහ ඉඩ කඩ ප්‍රශ්න ඒ දේවල් වලට ඔයා සොලියුෂන් එකක් විදිහට ඕස්ට්‍රේලියා තෝරගෙන ඔයා ඔටෝමොබයිල් පැත්තෙන් ගියා. ඔයාට හිතෙන විදිහට ඉතින් ජපාන් වල එච්චර කැපකිරීමක් කරලා ඇයි ඒක මැනේජ් කරගන්න විදිහක් තිබුණේ නැද්ද නැත්තම් ඒකට විකල්පයක් විදිහට ඔයා මොකක්ද ඒක ගැන හිතන්නේ? මෙහෙමයි ඒක මචං ඇත්තටම හම්බ කරපු ගාන මදි නෙමෙයි. ඒක අන්තිමට 0. ඉන්කම් එකයි ඒ කියන්නේ වර්ත් නෑ ඒ මහන්සියට මොකද ඒකට කියන්නේ? වර්ත් නෑ ඒක. වර්ත් නෑ ඒක. වර්ත් නෑ. වර්ත් නෑ. මට වර්ත් නෑ. මොකද නම්බර්ස් එක කතා කරවතින් මම කියන්නම් මට මාසෙකට කොල්ල 17ක් 18ක් වගේ තමයි අතට ආවේ. ඒ දවස්වල හැටියට. මාසෙට. මේ කතා කරන්නේ 2021 වගේ. 2021 16ක් 17ක් වගේ ආවේ. ඊට පස්සේ මම කොම්බිනි 2-3න් හොම කළා හරි දවසකට ඒකේ කොලයක් තියන්නකෝ. කොලයක් උත් නැහැ සෙන් 7ක් වගේ 8ට 16යි 24ක් කියන්නකෝ. හරිද? එතකොට 27 එතන කොල දෙකක් වගේ දෙකමාරක් කියම් හරි දෙකමාරයි. එතකොට වයිෆ් සතියට දවස් 3ක් වගේ තමයි යත් වැඩ කරේ. මොකද එතකොට මම ගෙදර ඉන්න ටයිම් එකේ යත් නයිට් එකට ගිහිල්ලා දවස් 3ක් විතර. එතනත් කොල මම හිතේ 6ක් 7ක් වගේ ඉන්නේ නැති. හරි? හරි. එතකොට අපි රවුන්ඩ් කරලා ගමු. මේ උපරිමෙන්ම මැරිලා මේ උපරිමෙන්ම මැරිලා. ඒක තමයි. උපරිමෙන්ම මැරිලා. මේක මම වයිෆ් නයිට් එකට මම මෙහෙමනේ රශ්මිනා ඔයා දැන් ඔයාගේ ඇත්තම එක්ස්පීරියන්ස් එක මම ඔයාලට මේ කතාව පටන් ගද්දිම කිව්වේ ඔයාට වෙච්ච දේ නේ අන්න එකයි. ඔය දෙකේම හිටපු එක දන්නවනේ ඒ දවස්වලත් අපි හොඳටම වැඩ කරන්නේ බං. ඒක තමයි. කරපු වැඩ කිරිල්ල හැටියට කියන්නේ අපි කියන්නේ ජපාන්ට ආපු දවස්වලත් සෑහෙන වැඩ කරා. ඉතින් ළඟ සල්ලි දාන්න. මේක මේ පටන් ගත්තේ මේ ඔය කියන වැඩ කිරිල්ල පටන් ගත්තේ මේ ෂෝෂකු කළ ඒ කියන්නේ නිසාන් එකේ වැඩට ගිහිල්ලා කරපු ටිකනේ මේ කියන්නේ දැන් ඔය සක්සස් කියන පාත් එකට පටන් අරගත්තට පස්සේ වැඩ ටිකනේ මේ කියන්නේ. දැන් ඊට කලින් කොහොමත් මැරෙනවානේ අවුරුදු 4ක් අනිවාර්යයෙන්ම. ඔව්. හරි. එතකොට ඒ වයිෆ් ඩබල් ඉතින් මේකයි මේක අපිට දැන් අපි එමුක කතාවට. එතකොට වයිෆ් එක්ක ඒ විදිහට සාමාන්‍යයෙන් කොළ 30ක් වගේද අපි ගත්තොත් එතකොට ඒ නිසාන් එකේ වැඩ කරන කාලේ. ඔව්. එහෙම එතකොට බෝනස් එකයි ඒවත් එක්ක ඔක්කොම ගත්තොත් හරි අපි කියමු කොළ එතකොට 17යි 19යි 20යි 26ක් 27ක් වගේ තමයි. 26ක් 26ක් 30ක් උත් නෑ 27ක් කියමුකෝ. ඔව්.
27යි බෝනස් එකත් එක්කම 30ක් කියමු අපි. දල වශයෙන් 30ක් නෑ. ඔව් 28ක් 29ක් වගේ අපි රවුම් ගානකට 30ක් කියමුකෝ. එතකොට මම ඔයාලට නිකමට කියන්නම්. එතකොට මම කාමර දෙකක් හිටින සාමාන්‍යයෙන් පොඩි මේ අපාර්ට්මන්ට් මේකට අරන් හිටියේ. ඒකට යචින් එක ගෙවුවා ඒ දවස්වල හැටියට කොළ 6යි ගානක් මම. ඔව් එතකොට අපිට මොකද ෆැමිලි වෙලා ඉන්නකොට කම්පැනි එකකින් මොනවත් ඇලවන්ස් එකක් දෙන්නෙත් නැහැ. ආහා නිසානේ ගෙම් දෙන කම්පැනි තියෙනවා. ඔව්. නැත්තේ නෑ. මගේ යාළුවෝ එහෙම දැන් ඉන්නවා. දැන් පොඩ්ඩක් ජපානයේ පැත්තට බර වෙලා තියෙන කියන්නේ කම්පැනි එහෙම මොකක්ද ඔව් දැන් ඒකේම එහෙම දෙනවා. අලුතෙන් දැන් ජපන් එන ස්ටුඩන්ට් එන අයත් සෙන්මොන් ගක්කෝ වලට IT පැත්තට වැඩිය හුඟක් kuruම තෝරාගෙන හරි පාත් එකේ යන ගතියක් පේනවා. නමුත් දැන් kuruම කරපු කෙනෙක්ගේ අත්දැකීමක් තමයි මම මේ ෂෙයා කරන්න හදන්නේ. ඒකට මම වට මේ වියදම් ටික කියන්නේ. ඔව් රයිට් රයිට්. මට මදි වෙච්ච හේතුව. ඔව් එම අවුලක් නෑ. නෑ කිසි ප්‍රශ්නයක් නෑ. ඔයාගේ එක්ස්පීරියන්ස් එක දෙන්න. ඔව් එතකොට ඒක කොළ 6යි ඊට පස්සේ පාකින් එකට වෙනම ගත්තා සෙන් 7ක්ද කොහෙද? එතකොට කොළ 6යි සෙන් 7ක්. ඔව් හරි. එතකොට කොළ 7ක් තියන්න කොහෙද? ඊට පස්සේ මාසෙකට අපි ගෙවන්න ඕන ලයිට් බිල් වතුර බිල් ඒ ටික. ඒ වලට ඊට පස්සේ දැන් ගෙදර 4 දෙනෙක් මේන්ටේන් වෙනකොට මචං කොහමද ලයිට් බිල විතරක් එනවා අපිට සෙන් 8ක් ඒ වගේ. ඔව් 6ක් 7ක් වගේ ගාණක් එනවා. මොකද AC දාගෙන අනිත් කාලට හීටර් නෑ ඒ වගේ ගාණක් එන්න පුළුවන්. ඒක සාධාරණ ගාණක්. ඔව් එහෙම ඊට පස්සේ වාහනේට ගෙවන්න ඕන ඉන්ෂුරන්ස් එක. ඔව් ඒකට කොලේසෙන් 2ක් 3ක් විතර ෆෝන් බිලයි රෙන්ට් හදනවා ඒ වලටත් එනවා කොලේසෙන් 6ක් 7ක් විතර. ඒ දවස්වල ආව මට. ඔව් ඔය ටික ඔක්කොම ඒවා. එතකොට එතන දැන් මම කියවනේ 4ක් විතර. ඊට පස්සේ ලයිට් බිල්ලයි වතුර බිලයි ඒ ටික දෙකටම කොලේසෙන් 5ක් ගත්තා. මේ අඩුම ගණන් දාන්න මට තේරෙනවා. ඒක තමයි ඔයිට වැඩිය වැඩි කියන අදහස තමයි මට තියෙන්නේ. ඔව් ඒක තමයි. මම අඩුම ගණන් දාලා කියන්නේ. එතකොට ඒ ටික එකතුව එහෙමම එකතු වෙලා එනවා මචං. මේ කන බොන ඉව නැතුව කොළ 11ක් විතර. ඔව් ඒ ටිකේ. හරිද? ඔව් ඊට පස්සේ කෑමට විතරක් යනවා අනිවාර්යෙන්ම කොළ 5ක් විතර අපිට. මොකද 4 දෙනෙක් කනවා බොනවා එහෙම ඒ වෙලා. එතකොට කොළ ඔක්කොම 15ක් වගේ. ඔව් ඊට පස්සේ වාහනයක් අරන් තිබ්බ මචං. ඒකට වෙනම 5ක් ගෙව්වා. ඒතර කොළ 20යි. ඔහොම ඒතර තව 10ක් ඉතුරුයි. ඔය 10 වාහන වලට තෙල් ගාගෙන ඊට පස්සේ ඔය 10ම තමයි ඉතුරු කරගන්න ඕන මචං. අවුරුදු දෙකට වාහනේට ශකෙන්නේ එහෙම දාන්න. ඒක තමයි. ඒ වලට මොකක්ද අය යූස් කරපු වාහනේ? මම පැද්දේ නෝට් එකක්. නෝට් එක කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් කවුරු හරි කෙනෙක් හිතන්න පුළුවන් මේක මේ දරා ගන්න බැරි වාහන පැදලා මේගොල්ලෝ මේමයි කියලා. ඉතින් නෑ. මෙහෙම ඔකට ඉතින් තර්ක විතර්ක එන්න පුළුවන්. පැහැදිලිවම. සත්‍ය දන්නේ උන් දන්නවා. හිතට එකව කතා කරොත් මොකද්ද ඇත්ත සිටුේෂන් එක. මම ඉන්න තැනට ගරාන එහෙම අන්න හොඳම කතාව ඔයා කිව්වා. ඉන්නේ. ඔව්. තැනකට ඉන්නේ ජපානයේ තමයි. අනිවාර්යයෙන්. කොහේ මොන අපි හැමෝම මේ ජප්පෝන තරම් හම්බෙන්නේ. මේ ටොයොටා එකට අපි හිටපු ගමන් මම ටොයොටා එකට එනවා ට්‍රේනින් ජප්පු. දැන් ඔයා වැඩ කරන්නේ ටොයොටා එකේනේ? ටොයොටා එකේ. උන්ට හරි සතුටින් මම ජපන් කතා කරන දැක්කම කියන්නේ සමහරුන් මේ කියන්නේ පුට්ටු ඇදන් ඇවිල්ලා මම වැඩ කරන හොයිස්ට් එකේ බිම වාඩි වෙලා මාත් එක්ක හයිය හංගෙන්න උන්ට ඒ තරම් සතුටුයි. ඔව්. උන් කතා කරන කතා කිරිල්ල කියන්නේ පැහැදිලිවම අපිව හැදුවේ ජපානය. ඒක පැහැදිලි ආයේ. ඒක කතා දෙකක් නෑ. අපිව හැදුවානේ මේ රට. ඒක නම්බර් 1 ෆස්ට් එක I think. ඩිසිප්ලින් හැමදේම. නම නැත්තම් ඒ හැමදේම අනිත් එක මේ ජපාන් ලයිසන් එකට දෙන පිළිගැනීම. ඔව්. ඒ කියන්නේ මම මේ ලයිසන් එක ගිහිල්ලා දුන්නා මේ ලයිසන් එක හදාගන්න. මගේ යාළුවෝ තාම ට්‍රයල් යනවා. 4 පාර ට්‍රයල් යන තාම ෆේල්. මගේ ලයිසන් එක දුන්නා. තමයි ජපනීස් ලයිසන් එක තියෙන්නේ මෙන්න වාට මේ ඕස්ට්‍රේලියන් ගවර්න්මන්ට් ලයිසන් එක කියලා මගෙන් ඇහුවා ඇස් පේනවද කියලා කටින් ඇහුවේ. පේනවා කියලා. ලයිසන් එක දුන්නා මේ. අපේ ලොක්කට පුදුමයි. ඕකයි ලෝ ඒ වෙනකනුත් දන්නේ මේ ඒ තරම් පිළිගැනීමක් තියෙනවා කියලා ලයිසන් එකට. ඉතින් ලෝකේ ජපානයට තියෙන පිළිගැනීම ඔන්න ඔයාගේ අත්දැකීම. ඔව් ඒක කොහෙත් පිළිගන්නවා බං. ඒක මම යන්න තැන අත්දකින්න. ජපානයේ කිව්වට පස්සේ උන්ට මරු නේද කියලා වගේ එකක් තියෙන. ඒක තියෙනවා. ඒක අත්දකින්නම.
නේද අපේ දුවන් අපේ දු ඉස්කෝලේට යනවා ජපනීස් ස්කූල් ගිහිල්ලා තියෙනවා ඊට පස්සේ යටත් හරි ප්ලේස් ඉතින් කට්ටිය අහනවා හරි ඩිසිප්ලින් නේද ඒ රට කොහොමද ඒ වගේ ඉතින් අර ඒ ප්ලේස් එක තියෙනවා ඒ ලෝකේ හදපු නම ඒක පැහැදිලිවම ඒකේ අන්න ඒකයි මෙතන ප්‍රශ්නේ ජපානයට ගැරහීමක් නෙවෙයි මෙතන රටක් තෝර ගනිද්දී ඇත්තටම දැන් මේ රැල්ලට එනම ඇවිල්ලා අපි දකින්න ඇත්තටම දැන් අපි වුණත් මේ සෝෂල් මීඩියාස් වල මෙහෙම අදහස් ප්‍රකාශ කරන්න එහෙම ලොකු උණක් තිබ්බ මිනිස්සු නෙවෙයි ෆොටෝ එකක් මොනවා හරි දැම්මා එහෙම මේවා කරා හැබැයි ඇත්තටම මේක නිකන් අර රැල්ලක් විදිහටත් වැඩිය දැන් මේක නෑ විනාශයක් වගේ ගතියක් දැනෙන්න තරම් තියෙන්නේ සෑහෙන්න මේක මගේ යාළුවෝ දැන් මෙහෙමයි මම විතරක් නෙමෙයි මම ආවට පස්සේ මාත් එක්කම නිසාන් එක වැඩ කරපු තාම මල්ල දෙන්නෙක් මෙහෙ ඇවිල්ලා ඉන්නවා මගෙන් මාගෙන ඇවිල්ලා දැන් මේ මගේ ඉන්න කිට්ටුවම ඉන්නේ උන් එනවා යනවා කතා කරනවා එක මල්ලි කෙනෙක් අකලංක කියලා ඔගේ අයියා තාත්තා අවුරුදු 30ක් තාත්තා ලංකාවට වාහන දානවා යුරෝප් වලට වාහන දානවා ඕස්ට්‍රේලියා මෙහෙට වාහන යවනවා අවුරුදු 30ක් යාඩ් එකක් කරනවා ජපානයේ ඒ අංකල් උත් මෙහෙ ඇවිල්ලා ඉන්නවා ඊට පස්සේ දැන් පහුගිය දවස්ක මට කතා කරලා කිව්වා මේ සිතුමා මාර ෆ්‍රී එකක් නේද මම දෙන්නේ කියලා. ඒ කියන්නේ අර ඒ කියන්නේ ඌත් වැඩ කරන තැන ඒ කියන්නේ මං හිතුවා මට විතරක් තියෙන එකක් කියලා. අනිත් දෙන්නත් එක්කම කතා කරලා දුන් දෙන්නම කියන එකම කතාව තමයි අර මානසික නිදහස කියන එක. තමයි කොටම දැනනවා බං. ඒක අපිට ලංකාවේ ඉඳලා ආපු උන්ට නම් මේක පොඩි ප්‍රෙෂර් එකක්. ලංකාවේ වැඩ කරා වගේ මෙහෙ වැඩ කරන්න බෑ. නමුත් ඒක අපි අපේ ජපානයේ අපි කොහොමද වැඩ කරේ කියලා ලංකාවේ කොට කිව්වට ඒක තේරෙන්නේ කටි. ඒක හරියට අර මේ මොනවද වඳුරන් තවකල් නියු ගන්නවා. හරිද? වචනයක් වරද්දපු ගමන් කුහකයි. ඇයි එන්නේ නැත්තේ? ඇයි ජපානයේ හොඳ නැත්තම් ඇයි එන්නේ නැත්තේ? එන්නේ නැත්තේ ඇයි කියන්නේ? හිනා යන්නේ සිතන ඇත්තටම යන්න විදියක් නැත්තේ ඇයි කියලා තමයි අපිත් කල්පනා කරන්නේ. අපිත් කල්පනා කරන්නේ මෙහෙමයි මම දැකලා තියෙන්නේ අපි හුරු වෙලා තියෙන එක වියදම් රටාවකට. ජපානයේ කොච්චරම ප්‍රශ්න වුණත් අපි ඔහේ ඉන්කම් එකට නේ බං අපි පුරුදු වෙලා තියෙන සහ ඔහේ තියෙන පහසුකම් ෆැසිලිටිස් පැහැදිලිව අමාරු නත් ලංකාවේ ඉන්නවට වැඩිය දැන් බලන්න ජපානයේ කරන්ට් එකක් යන්නේ. අනිත් එක ටෙක්නොලොජි එක. මීට අවුරුදු 10කට විතර කලින් ජපානයේ තිබ්බ තැන තමයි අද ඕස්ට්‍රේලියාව තියෙන්නේ. මම මේ කියන්න ගියේ දැන් ඉස්සරහට ඒ කතාව ඔතනින් ඇදිච්ච හින්දා මම කියන්නම් මේ කතාව මේ අපි ෂෙයා කරගන්න try කරන්නේ ඕස්ට්‍රේලියාව හොඳයි කියන්න නෙවෙයි නේ? නෙමෙයි. පැහැදිලිවම ජපානයට වඩා ඕස්ට්‍රේලියාව හොඳයි කියලා තැනකට නෙවෙයි අපි මේ කියන්නේ අපි මේ එක්ස්පීරියන්ස් එකක් ෂෙයා කරගන්නවා විතරයි ලයිව් එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න විතරයි ඕනේ. නැත්නම් ඒක වැරදියට තේරුම් ගන්න පුළුවන් නේ. ඔව්. මීට අවුරුදු 10කට විතර කලින් ජපානයේ කොහෙද තිබ්බේ? ඔන්න අද්දෙත්තන්ට ඕස්ට්‍රේලියාව ඇවිල්ලා ඉන්නවා. පිස්සු හැදෙනවා නේද ඒ අතින් ජපාන. නරීට වලින් ආවා. ඔව්. නරීට වලින් ඇවිල්ලා මම කෙලින් ආවේ මචං සිඩ්නි වලට. ඔව්. එතකොට සිඩ්නි එයාපෝට් එකෙත් මං ඇවිද්දා. මොකද සිංගප්පූ එයාපෝට් එක දියුණුයි සිඩ්නි එකට වැඩිය. මමත් සිංගප්පූ එකපාරක් නොරිකයි එකට බහැලා තියෙනවා. ඔව්. ඒවත් එච්චර ලස්සන නැහැ. සිංගප්පූ එයාපෝට් එක ගැන චැන්ගේ එයාපෝට් එක ගැන කියලා වැඩක් නැහැනේ. මාරයිනේ. මාරයි. next level. ඒ හදපු හැදිල්ල හිතා ගන්නවත් බෑ. බෑ. සිංගප්පූ චැන්ගේ එයාපෝට් ඊට වැඩිය හොඳ එයාපෝට්ස් ඇති. අපි මේ කියන්නේ අපේ අත්දැකීම. මොකද අපි හැමදේම දන්නේ ඉන්න නෙවෙයි. අපි දැකපු එක. ඔව්. මම දැකලා තියෙන එයාපෝට් තුන හතරයි කච්චීනේ අනිත් එක නරීට මෙහි දෙක ඉතින් බණ්ඩාරනායක ඒක අපි හැමෝම දන්නේ කනේ ඔව් ඉතින් මම දැකපු ඔය ටිකෙන් බැංකොක් දැකපු එයාපෝට් එක ආයෙත් බලන්න දෙයක් නැහැ මගෙත් ඒක සේම් ඒක කියන්න දෙයක් නැහැ ඉතින් තව රටවල් ඔව් මොකද නරීට වලින් ඇවිල්ලා ඉතල වැත්තට පස්සේ ඒක වෙනස හොඳට තේරෙනවා ඒක ගියපු එයාපෝට් දෙක ගියපු එක ඇහුවා ඕ හොඳටම තේරෙනවා ඒක අහන්න දෙයක් නැහැ ඔව් ඒ කියන්නේ නරීට කියන්නේ ඒ කියන්නේ යටටත් උමන් තට්ටු 3-4ක ට්‍රේන් දුවන එකේ මේක මම මේ උඩ එක කෝච්චියක් දුවා ගන්නෙත් හරි අමාරුයි ඒ වෙනස අන්න ඒක තමයි ඒ වෙනස හොඳ නරක කියන දෙක සාපේක්ෂයි සහ ඒ දෙකේ රටවල් වල වෙනස එක පැහැදිලිවම ටෙක්නොලොජි එක පැත්තෙන් ඔයා පැහැදිලි උත්තරයක් දුන්නානේ ජපාන් වලට වැඩිය අවුරුදු මේ කියන්නේ මීට අවුරුදු 10කට කලින් ජපානයේ තිබ්බ කොතනද එතන තමයි ඕස්ට්‍රේලියාව අද ඉන්නේ ටෙක්නොලොජි එක පැත්තේ
අද තියෙන ටෙක්නොලොජි එක පැත්තෙන් එතන දැන් අර අපිට ඔය මේ මොනවාද ඔය පූසෙක් කෑම එක කියන්නේ අර මොනවා රොබෝ කෙනෙක් කෑම එකක් ගෙනල්ලා දුන්නා නිකන් නැතින් ඒ කියන්නේ ඒක හරි කොමන් නේ බං ඒක වැඩි ඕනට හරි මේවා ඉතින් එහෙම එකක් කිව්වට පස්සේ දැන් තියෙනවා අර ඒක පොඩ්ඩක් හරි අමෝදේ ඒක අපිට ගානක් නෑනේ. ඔව් ඉතින් ඉස්සර ඔය වගේ දෙයක් අලුත් වුණාට පස්සේ අරගෙන ෆෝන් එකක් අරගෙන වීඩියෝ කරලා Facebook දාන තැනට නෑ. ඒ කියන්නේ ජපානයේ නෑ. දැන් මෙහෙ ඒක එහෙම තියෙනවා. හැබැයි බාමියන් එකට ගියත් මේ රෙස්ටොරන්ට් එකේ රොබෝ කෙනෙක් එනවනේ. එහෙම වගේ අර තියෙනවනේ. ඒක සාමාන්‍ය දෙයක්. රොබෝ කෙනෙක් කියන්නේ ඒක මේ ලොකු සීන් නෑ නෙමෙයි. ඒක මම පටන් ගනිද්දිම කිව්වේ. ඒක ඉතින් අර කෙනාට සාපේක්ෂයි කියලා රටවල් දෙකේ හොඳ නරක මොකද මගේ මේ කනුව ජපානයේ දැන් බබාලා 3 දැන් මට බබාලා 3 දෙනෙක් මචං බබාලා 3 දෙනෙක් ඉන්නවා කියන එක පොඩ්ඩක් හරි පොඩ්ඩක් ඔඩ් වගේනේ. ඒ මිනිස්සු කොහමද මේ වියදම මැනේජ් කරගන්නේ මොකට මේවා තියෙනවද ඉන්න නැහැ අර දෙලන් එහෙම මට මගේ අත්දැකීම මේ කාටවත් අපහාස කරනව නෙමෙයි අද අපේ වුණොත් ඒ කියන්නේ බලන්නේ බබාලා 3 දෙනෙක් කොහමද මේක කරගන්නේ එහෙම මට නිකන් පොඩි එකක් තිබුණා. ඔයාගේ එක්ස්පීරියන්ස් එක විතරක් නෙමෙයි ඔයා ඉතින් හිතන විදිය ඒ මිනිස්සෙකුට ඉතින් තියෙන මෙහෙමයි සල්ලි Tamanට තියනවා නම් හදන්න පුළුවන් නම් හදන්න කියලා ඉවර වෙලා දරුවා හදන එක කිසි ප්‍රශ්නයක් නැහැ කියලා කවුරුත් කියයි. හැබැයි ඇත්තම කතාව ඒ රටේ වියදම කරගන්න බැරි නිසා ළමයි හදන්නේ නැතුව ඉන්නවයි කියන එක ඉතින් චුට්ටක් එතන හිතන්න දෙයක් තියෙනවා ඇත්තටමනේ. ඒක ලංකාවේ හිටියත් ඒවත් එක්ක එහෙම වුණාම මට පොඩ්ඩක් තේරුණා මේක පොඩ්ඩක් නිකන් ඔඩ් වගේ. අනිත් ප්‍රධානම කාරණාව තමයි මගේ ඒක ප්‍රධාන කාරණාවලින් ප්‍රධානම එක තමයි මං වයිෆ්. මොකද එයාට ඔය ලැන්ග්වේජ් බැරියර් එක නිසා ඔහේ හරියට ඒ කියන්නේ නර්සින් වගේ නර්ස් කෙනෙක් ලංකාවේ. යට නර්සින් කරගන්න පොඩ්ඩක් ප්‍රශ්නයක් තිබුණා. ඔහේ මම ඉතින් නර්සින් කවුන්සිල් එකෙන් කතා කරා ඒවා කතා බහ කළා ඇහුවා ඒ බෑ ඉතින් N1 වත් දාන්න එහෙම කරන්න ගියා නම් අපිට යට ආයේ මුලින් ඉඳන්ම ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න ඕන. ඒ නිසාත් නෑ එහෙම කැමැත්තක් තිබුණේ නැහැ ඉන්න. ඒකත් තිබුණේ නැහැ. ඉතින් අර ආර්ථික පැත්ත එහෙමත් බලලා ඉවරලා තමයි අපි දෙන්නම තීරණය කරේ හරි එහෙනම් කාට දැන් ඔයා දැන් කරන්න පුළුවන් අපි දැන් අයියා ඕස්ට්‍රේලියා ගිහිල්ලා දැන් කොච්චර කාලයක් වෙනවද ජපාන් වල ඉතින් නිසානකින් අයින් වෙලා දෙකකට කිට්ටුයි මචං දැන් අවුරුදු දෙකකට කිට්ටුයි නැත්තම් දැන් අහන කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් මේක මේ ගියපු ගමන් ඕස්ට්‍රේලියාවේ දැකලා නැහැ ඕස්ට්‍රේලියාව මෙහෙමයි කියන්න වගේ ටිකක් කියවෙයි නමුත් ඉතින් ඔයාට දැන් සාමාන්‍යයෙන් ඉතින් මම ඕස්ට්‍රේලියාව වල කරක් ගැහුවා බං දැන් සාමාන්‍යයෙන් අත්දැකීමක් කිලෝමීටර් 3000ක් ඩ්‍රයිවිං කරා මම 3000ක් මේ බ්‍රිස්බේන් ගියා ඔය වටේම වාහන වලින් කරක් ගහලා මේ කතා කරන්නේ. ඒක තමයි. ඇවිද්දා. ඇවිදලා බලලා රට දැකලා ඉතින් එක්ස්පීරියන්ස් එක අවුරුදු දෙකට දැකපු දේ ඔයාගේ එක්ස්පීරියන්ස් එක. ඔයා කිව්වනේ ජපාන් වලින් ඉඳන් ආපු තව අය ඉන්නවා මේ. මේ ඉතින් කට්ටියට තර්ක ගේන්න පුළුවන්. ඉතින් උඹ මේ උඹ නෙමෙයි ඕස්ට්‍රේලියාවේ මෙතනට වරෙන් ආවම එහෙම ඇති මචං. මම දැකපු දේ සහ මම රටවල වීඩියෝස් වීඩියෝස් වලින් නම් අපිත් දකින්නවානේ ළමයි 3 දෙනා මේ 5-6 දෙනා හදාගෙන බොහොම සතුටින් ඉන්න පවුල්. හැබැයි හැමෝටම පුළුවන්. ඒ කියන්නේ පුළුවන් කියලා කියනවා එක පුළුවන් කියලා කාටත් තේරෙනවනේ. ඒක පුළුවන් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හැබැයි මේ දැන් මේ හැමෝම මේ ජපානයේ තෝරාගෙන මේ එන ඒම ඇවිල්ලා ඔය කියන සාර්ථකයි කියන පාරේ ඇවිද්දා වුණත් ඔයාට හිතෙන විදිහට ඔයාගේ මම දැන් ওই ප්‍රශ්නේ කල්ලුත් දැහුවා ඕස්ට්‍රේලියාවද ඔයා එදා තෝරගත්තා නම් මුලින්ම ඔයා ඕස්ට්‍රේලියාව තෝරගෙන ජපානයේ කරපු කැපකිරීම ඕස්ට්‍රේලියාවේදී ඔයාගේ මං ගැන ඔයාගේ මහන්සිය සහ කැපකිරීම රටක් වෙනුවෙන් ඔයාගේ වයස ඔය හැමදේම ගැන එහෙම හිතලා ඔයා හිතන්නේ ඒ කැපකිරීම ජපානයට කරොත්ද හොඳ මේ අලුතෙන් එන කෙනෙකුට කොහොමද ඔයා හිතන්නේ ඒක වෙන රටකට යුරෝප් කන්ට්‍රි එකකට ඒ කියන්නේ ඕස්ට්‍රේලියාව වගේ රටකට කරොත්ද හොඳ කොහොමද ඔයා කියන හිතන්නේ අලුත් කෙනෙකුටද ඔව් ඒක උත්තර දෙකක් දෙන්නම් මම මෙහෙමයි සාමාන්‍යයෙන් ඉස්සරහා ෆියුචර් එකක් ගැන හරියට ප්ලෑන් එකක් ගහලා කතාවක් බැලගෙන ළමයි කතාගෙන එහෙම එන කෙනෙකුට නම් මේ උත්තරේ ආත්මార్థකම වෙන්න පුළුවන් හැබැයි මම කියන්නේ මේ ලෝකේ වැඩිම පිළිගන්නේ ඉංග්‍රීසි නේ බං ඔව් කොහෙට ගියත් කොහෙ ගියත් මොන දේ කරත් සාමාන්‍යයෙන් මුජකන ඉංග්‍රීසි ඒක නිසා මම හිතන්නේ ඒ පැත්තෙන් බැලුවොත් ඉංග්‍රීසි තියෙන කන්ට්‍රි එකට ගිහිල්ලා හැම ගේම් මෙහෙම කරගන්න පුළුවන් නම් හොඳයි.
හරිද? ඒක මගේ පුද්ගලික මතය මචං. ඒක මගේ කිව්වේ ආත්මార్థකම වෙන්න පුළුවන්. ඒක මගේ පුද්ගලික මතය. හැබැයි තව පැත්තක් තියෙනවා. ඕකේ. දැන් සාමාන්‍යයෙන් අපි හිතමු ලංකාවෙන් ඉගෙන ගත්ත මිනිස්සෙක් ඉන්නවා. අපි සමහර ડોක්ටර් කෙනෙක් වෙනකොට අමාරුයි මම ඉගෙන ගත්ත මිනිහෙක්. ඔන්න ලංකාවේ ડોක්ටර් කෙනෙක්, ඉංජිනේර කෙනෙක් සාමාන්‍යයෙන් ඒ වගේ ටිකක් ඉගෙනගෙන උඩ යන මිනිහෙක් ඉන්නවා. හරිද? එයා රටවල් දෙකක් දෙනවා යන්න මම තෝරගන්න ජපානේ ඕස්ට්‍රේලියාව. හරිද? එයා එකෙන්ම තෝරගන්නේ ඕස්ට්‍රේලියාව. හේතුව මනුස්සයට තව ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න කැප කරන්න තියෙන කාලය සීමිත වෙනවම. හරිද? ඒක නිසා එයා ඔප්ෂන් එකක් විදිහට ගන්නවා ඕස්ට්‍රේලියාවෙන්. මම මේ අතීතයේ ඒ කියන්නේ දැන් මේකට අවුරුදු 5කට 6කට විතර කලින් කතා කරන්නේ. ඊට පස්සේ එනවා ඕස්ට්‍රේලියාවට එනවා. ඇවිල්ලා මේ ජොබ් එකක් කරගෙන ළමයි හබලේ හදාගෙන මොකද මම දන්න ડોක්ටර්ස්ලා ගොඩක් ඉන්න මේ වටපිටාරේ ඉන්න ડોක්ටර්ස්ලා 8 දෙනෙක් විතර. මම දැනුවත්. ලංකාවේ ડોක්ටර්ස්ලා. එතකොට ඒගොල්ලෝ ඇවිල්ලා මේ ෆැමිලි ලයිෆ් එකේ මෙයා කරනවා. එතකොට ලංකාවේ ඉඳගෙන එයාලගේ දිහා බලාගෙන ඉන්න කට්ටිය කියන්නේ අර ડોක්ටර් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ එන හොඳ රටක් වෙන්නේ එහෙම. හැබැයි ලැන්ග්වේජ් එක ගැන හරියට ඒ කියන්නේ ලැන්ග්වේජ් බැරියර් එක හදාගත්ත මිනිහෙක් ජපානයට ගියොත් නිකන් හරි ඒවා කියන්නේ කෙලින්ම ජපානේ තමයි ටෙක්නොලොජි එකයි පැත්තේ හොඳ නම් ජපාන තමයි කියන්නේ මචං. ඒක අහන්න දෙයක් නැහැ. මොකද ඒගොල්ලෝ ෆලෝ කරන පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ සාමාන්‍ය බුද්ධිමතෙක් තීරණයක් ගත්තට පස්සේ ගොඩක් යොම් ඒක තර්කයකින් තොරව අනුමත කර පිළිගන්නවානේ. එහෙම ගැටියක් තියෙනවානේ. පිළිගන්නවානේ. එතකොට ඒ ડોක්ටර්ස්ලා කියන්නේ මේ ඌ ඉන්න රට ගැන. මොකද ඌ දන්නේ නැහැ ජපාන ගැන. ඒක හරි. ඌ දන්න රට ගැන තමයි කියන්නේ මචං. එතකොට අපේ ඔළුවට යනවා හරි මේක තමයි මෙහෙම නැති. එහෙම කියලා. ඒ වගේ ප්‍රශ්න ඇවිල්ලා අලුතෙන් ආපු එන කෙනෙකුට ඒ කියන්නේ සාමාන්‍යයෙන් අය දැන් රටවල් තෝරගෙන දැන් ඔය එන කට්ටිය හැමෝම එන්නේ බහුතරය වීසා එකක් ගහගෙන එන්න පුළුවන් පාරනේ තිබ්බේ ස්ටුඩන්ට්. දැන් අලුතෙන් ඩිග්‍රීස් හදාගෙන ඔය විදියට ජොබ් වීසා එනවා ජපානුත් එනවා අනිත් රටවල් වලත් එහෙම තත් ඇති. එතකොට හැමෝම එන්නේ සල්ලි හම්බ කරන්න බලාගෙන. හැබැයි ඔය කියන හම්බ කිරිල්ල ජපානේ හම්බ කරන්න බැරිත් නෑ. වෙන රටකට ගියත් සල්ලි හම්බ කරන්න බැරි නෑ. ඒ කියන්නේ ඩුබායි වේවා ඕස්ට්‍රේලියාව කොහෙ ගියත් පුළුවන්. මම කියන්නේ ජීවිතේට බේස්මන්ට් එකක් දාගන්නවා නම් වයස අවුරුදු 18 19 20 වගේ ඉන්න කොල්ලෙකුට නම් මම කියන්නේ ඒකට හොඳම රට බං ජපානය. ජපානයේ ඇවිල්ලා යුනිවර්සිටි එකක් තනි කර යුනිවර්සිටි එකක්. මොකද මගේ හැදියාව කොහොමද තව මිනිහෙකුට මොකද මෙහෙ ඉන්නව මම හොඳට දැකලා තියෙනවා. අනිත් උන් ඩෝන්ට් කෙයාර් ගණන් ගන්න ඇයි කියලා ඇහුවොත් මොකද අර හරි ඇග්‍රසිව් මචං. බැලුවොත් ඇයි කියලා ඇහුවොත් ඇයි මොකද කියලා අහන දැන් ජප්පන්ගේ එහෙම එකක් නැහැනේ. නෑ. එහෙම ඉතින් කවුරුත් කායින්වත් අහන්නේ නෑනේ. ගැන්සියක් ඉන්න තැන ජප්පෝ 100ක් විතර ඉන්න තැන අපි තනි එකෙක් යනවා. ඔය ජප්පෝගේ මූණ දිහා බැලුවම ඔක්කොම බිම් බලා ගන්න නැද්ද? ඔව් බිම් බලා ගන්නවා විතර නෙමෙයි කවුරුත් කාගේවත් මූණ දිහා බලන්නේ නෑනේ. ඒ ඩිසිප්ලින් කියන දේ ඒ කියන්නේ එන්නේ නැන්නේ ඇඟට එන්නේ නැහැ. මෙහෙම නෑ. ඒක කියන්නේ ජීවිතේ කොට දාගන්නත් පුළුවන්. ඔව්. සල්ලි ඒ කියන්නේ තමන්ගේ මොකද්ද ඒක ෆියුචර් එක කපා ගන්න පුළුවන් මචං උතන්ට ඇවිල්ලා. ඒ කියන්නේ හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ අර ඔය ඇත්තටම යුනිවර්සිටි එකට එනවා වගේ මට තේරෙන්නේ එහෙමයි. මොකද මට තේරුනේ එහෙමයි මචං. මොකද දැන් මට තේරෙන්නේත් එහෙමයි. අම්මා ඔතන හිටපු නිසා නේද මම මේ මිනිස්සුන්ට මෙච්චර ගරු කරන්නේ. මොකද මේ මිනිස්සුන්ට ආසයි බං. මිනිකට ඔළුව පාත් කරලා thank you කියලා කිව්වට පස්සේ උන්ට ඒක මාර සැටිස්. මට යන් ඔය කියන විදිහට ඔය කියන විදිහට ජපානයේ ඩිසිප්ලින් සහ ඒ තමන්ගේ ෆවුන්ඩේෂන් එක ආර්ථික පැත්ත සහ ඒ තමන්ගේ යම්කිසි ස්ථාවරත්වයක් ගොඩනගා ගත්තු ගමන් මේ හැලියෙන් පැන්නේ නැත්තං එලියට ටිකක් අමාරුයි නේද? ඔය කියන විදිහට අමාරුනා බං. අමාරුනා. මගේ තව නම් ගම් නොකිය කියන්නම් මට දැන් ජපානයේ පොත් දාලා තියෙන මිනිස්සු කතා කරලා අහනවා කොහොමද එන්නේ කියලා මචං. ඇත්තම කතා මට ඕන නම් ලිස්ට් එක කියන්න. ඒ කියන්නේ ඔයා කියන්නේ මෙහෙ දැන් ජපාන් මේ පොත දාගෙන දැන් මෙහෙ පුරවැසිභාවයේ තියෙන මිනිස්සු. පොත දාගෙන ඉන්න උන් කතා කරලා මගෙන් අහනවා මලි කොහොමද ඒක අයියා කෙනෙක්. මම ගම් නැතුව කියන්නම් නරීටා ඒ අයියා මේ ලංකාවේ කඩ කරනවා. නරීටාවල. හරිද?
මට කෝල් එකක් දීලා කිව්වා මල්ලි දැන් අවුරුදු 15ක් ඇවිල්ලා PR දාන්න බබාලා දෙන්නත් එක්ක PR දාන්න try කරා දාන්න බෑ. ඊට පස්සේ පොත දැම්ම දාලා දැන් අවුරුද්දකට වැඩි බලන් ඉන්නත් තාමනේ මගේ නිවියදන් එක්ක මේවාත් එක්ක අමාරුයි. මම මේ බැලි බබාලට උගන්වන්නත් එක්ක එන්න මොකද්ද එන්න පුළුවන් පාත් එක. මම ඊළඟට ප්‍රශ්නේ අයියට මොනවද තියෙන ඇකඩමික් ක්වොලිෆිකේෂන්. ඊට පස්සේ කිව්වා මල්ලි මම IT එක කරලා තියෙනවා කිව්වා. ඊට පස්සේ මම ආවා IT රිලේටඩ් ජොබ් එකක්ද කරේ කියලා. ඊට පස්සේ තියුඹ දන්නවනේ ඉතින් මම දන්නවා හරිද රශ්මිනය වැඩේ තියෙන්නේ මේ එන කොල්ලෝ කෙල්ලෝ ඇත්තටම පව් එන්න එපා කියලාවත් ඒ ගේමක් ගහගන්න බෑ කියලාවත් නෙමෙයි කියන්නේ අපේ ලංකාවේ ඒක දැන් අපේ ලංකාවේ රශ්මිනය කොහෙට බැස්සත් ගේම ඔළුවේ තියාගෙන ඉන්න එක කොච්චර වරද්ද ගත්තත් ගේම ගහනවා. ඒකේ කිසිම කේව බොහොම ක්ලියර් නේ. ඒකේ දෙකක් නෑ. ඒව නෙමෙයි ප්‍රශ්න. ඒකට ජපානෙම වෙන්න ඕනේ. එහෙම කරන එක මතන් මොන දිල්ලියේ හිටියත් උගේ වැඩි කරන්නේ. ඒ කියන්නේ ඒක දැන් වැඩේ තියෙන්නේ අපි කතා කරපු ගමන්ම අනිත් පැත්තට ටක් ගලින් ඔලුවට වදින්නේ මුම් මේ කියන්නේ එන්න එපා කියලා. යකෝ එන්න එපා කියලා කියන්නවත් එන්න කියලාවත් කියන්න නෙමෙයි. මේකේ තියෙන දේ පොඩ්ඩක් දැනගෙන තෝරගන්න අවස්ථාවක් තියෙනවා නම් තෝරගනින්න කියලා කියන්නේ නේ. දෙපැත්ත බලලා ඒ කියන්නේ අපිට හිතා ගන්නත් බෑ. ප්ලෑන් එක මොකද්ද? ඒ කියන්නේ උඹට උගේ දැන් ජීවිත අවුරුදු 20ක් විතර ජීවත් වෙනානේ බං. එතකොට ඌට තේරෙන්න ඕන ඌ මොන වගේ මිනිහෙක්ද කියලා. අන්න රයිට්. එතකොට ඌ දැනගන්න ඕන හරි මගේ මේ තියෙන කැපැසිටි එක මට ඔය අසින්ට කැප්කිරීම කරන්න කොහොමද ඒකට මතක ඇති අපි නිදාගන්නේ සතියට දෙකක් වගේ තමයි හරියට නිදාගන්නේ නැත්තම් කෝච්චි වල මග ඉස්කෝලේ කොහොමනේ බං නිදාගත්තේ. ඒ කැපකිරීම ඉතින් අද වෙද්දි ආසයි ලස්සනයි අදටත් දුක් විඳිනවා. හැබැයි දේවල් කරගෙනත් තියෙනවා අහිමි වෙලක් තියෙනවා හැමදේම ඉතින් තියෙනවා නේ ජීවිතේ. තියෙනවා. ඒක තමයි ඉතින් ජීවිතේ ඔක්කොම සෙමෙන්නේ. සීනිම නෙමෙයි බං. නෑ අනිවාර්යයෙන් තියෙනවා. ඔව් පැහැදිලිම ඉන්නවා සහ ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න නැතුව ඒජන්සිස් වලින් ගොඩාක් ගෙනල්ලා දාලා ඊට පස්සේ දැන් ඉන්ජිනියර් වීසා ඉන්නේ ජොබ්ස් නැද්ද කියලා සෑහෙන කෝල්ස් එනවා මටත් එනවා. ඉතින් එහෙම ඒ ඔක්කොමත් එක්ක අතරේ අයියේ හැබැයි මං හොඳ පැති ටිකකුත් දකිනවා. මේ අලුතෙන් එන ළමයි දැන් අර ඉස්සර වගේ අපිට ඒ කියන්නේ සල්ලි නැති නිසා සහ ඒ වෙලේ අමාරුව බලලා වුණත් අර IT බිස්නස් IT විතරක්ම තෝරාගෙන ඔය කොහේ හරි තැනක ෂූෂකු කරන එකෙන් පොඩි ගැලවීමක් කරගෙන ගොඩක් අය කුරුමසෙන් මොන් වලට එහෙම නැත්නම් ඔය එයාපෝට් ඒ කියන්නේ මොනවද කියන්නේ ඔය එයාලයින්ස් වල වැඩට යන්න අර තමන්ගේ අර ඩ්‍රීම් ජොබ් එක කියන එක ජපානයෙන් හොයන ගතියක් පොඩ්ඩක් තියෙනවා. ඒ කියන්නේ ඉස්සර වගේ කට උඩට එනකම්ම ඉඳලා සාමාන්‍යයෙන් ඉස්සර වගේ කියලා මම කියන්නේ බහුතරය ගැන මම කියන්නේ එහෙම නැතු ඕන තරම් ඩ්‍රීම් ජොබ්ස් වලට ගිය මිනිස්සු ඉන්නවා. අපි දන්න මිනිස්සු ගොඩක් ඉන්නවා. හැබැයි ඒ හිටියාට දැන් මේ මෑතකදී එන සමහර පොඩි උන් ගේමක් ගහනවා කියන්නේ අර ජපානයේ විදිහට අනුගත වෙන ගතියකුත් පොඩියට දකින්නවා. ඒක ඇත්තටම හොඳ දෙයක්. අර එකම රැල්ලක නොඉඳ ජපානයේ විදිහටම හැඩ ගැහිලා යන්න පුළුවන් නම් ඉතින් ඒක ලොකු දෙයක්. මොකද අයියාපු දේවල් වලින් සහ අයියා කියපු අයියාගේ ලයිෆ් එක්ස්පීරියන්ස් එක අහලා මටත් ඇත්තටම අද තව දෙයක් දැනුණා. ඒක කියන්න ඕනේ ජපන් එනවා නම් ජපානයේ ජප්පෙක් විදිහට ජපන් ජාතිකයෙක් විදිහටම ජීවිතේ ගෙවලා ඉවර කරන්න බලාගෙන එන එක ඇඟට ගුණයි. ඒක මචං අපේ ජීවිතේට සෑහෙන වටිනවා මම දැක්කේ. මම ඒ කියන්නේ මම මෙහි ගියා මෙල්බන් වල. පහුගිය දවසේ ගිහිල්ලා ඒ කියන්නේ අපි ට්‍රේනින් එකක් තිබුණා. බැංගලෝර ට්‍රේනින් එකක්. ටොයෝටා මෙල්බන් එකේ තිබුණේ ගියා මචං. ගිහිල්ලා ඉතින් කතා බහ කරලා මට ජප්පෙක් හම්බුණා. අවිල්ලෙන්න. හොඳ මට ඉංග්‍රීසි මගේ ඉංග්‍රීසි එච්චරම ක්වොලිටි නෑ. මොකද මට අදට ඉංග්‍රීසි වලට වැඩි ජපනීස් කතා කරන්න පුළුවන්. ඇඟෙන් ඇවිල්ලා තියන්නේ ඒක. ආමස්ට ඒක පුළුවන්. ඇඟෙන් ඇවිල්ලා තියන්නේ ඒක. මගේ ඉංග්‍රීසි එහෙම ලොකුකට පුලිස් නෑ. මොකද මගේ දූ කතා කරනවා ඔක්කොම වැඩි හොඳට. ඒ තරම්වත් නැහැ මගේ. මම කතා ඊට පස්සේ මම ජපානීට ඒකට අපිට ජපනීස් වලින් තමයි මම කන්ෆිඩන්ස් එක ඉස්සරහට ගියේ. එතකොට උට අර ජපනීස් මේක උට ආරුඩ වුණා. කියන්නේ අර සීරුවෙන් ඉඳගෙන කතා කරන එක. අර ඔයාට දැන් පේනවා සීන් එක. මට දැන් ඒක මැරිලා පේනවා. මොකද අනිත් මේ කියන්නේ උගේ
ඒකනේ ඇක්ෂන් වෙනස් එක මට ඉංග්‍රීසියෙන් පේනවා. දැන් මමත් එහෙමයි. ඔව් ඔව්. නේද මමත් අර කතා තේරෙනවා. කරන තියෙනවනේ මචං. ඔව්. උත්තමතා. එලහතා එන මට තාක් ඉවරලා මොස්මස් කියලා මචං මේ උත් එහෙම කරා. වටේ උන්ටි බලලා කොහොමද අයිසත්සු ඔජිකි කරලා අයිසත්සු කරලා කතා කරලා එහෙම වෙද්දී වෙනස්නේ. ඔජික අලුත් වටේ උන්ටල මුට එක පාට මේ හොඳ ඊට මේක එක පාට මොකද්ද මුට උනේ කියලා. ඊට පස්සේ එහෙම කරලා මොකද මම කොටින් යන්නේ සලින් අයි මම එහෙම ඔජිකන් බවුගර මොකද කියනවා මම කොහෙද තමයි ජපානයේ මේ බුක එක හරි ලස්සනයි කියලා. ඒ කරපු දේ මේ ඔජිකේ කරන්නේ හරි ලස්සනයි ඒක එන එකේ තියෙන ට්‍රැක්ෂන් පිට ඒක හරි කොමන් වුණාම ඒක වෙන තැනක කරනකොට ඒක වෙනම මේකක්. ඒ කියන්නේ මම කියන්නේ අර ඒ වගේ දේවල් ඉගෙන ගන්න එක මචං සෑහෙන වටිනවා. අපිට තැනකට ගිහිල්ලා සෑහෙන දෙයක් කරගන්න පුළුවන්. මේකයි වැඩේ. දැන් ඔය කොම්බිනි වල මේ වැඩ කරන එකයි ඒ රූල්ස් ඔක්කොම මෙලෝඩියක් දන්නේ නැතුව ඔහේ වීඩියෝස් දාලා කොම්බිනි වලින් තේ ගන්න කියනවා, මෙහෙම සීනි දාන්න කියනවා. ඊට පස්සේ අයියෝ ඒ කියන්නේ හානවනේ දැන් ගොඩක්නේ හානවා. ඉතින් ඒ විදිහට නැතුව ඇත්තටම මේ ජපානේ ඉගෙන ගන්න සහ ජීවිතයට එකතු කරගන්න සෑහෙන දේවල් ටිකක් තියෙනවා. අර වටපිටාවේ ලස්සනත් එක්ක එහෙම මෙහෙන් කියන්නේ නිකාම්ම හීන ලෝකයක් විදිහට මවලා එළියට දෙන එකෙත් අවුලක් තියෙනවා. සහ ඇත්තටම මේ පොළොවේ පය ගහලා ඇවිදින මිනිස්සු විදිහට ඉන්නවද නැද්ද කියන එක ඉතින් නංගිලා මල්ලිලාගේම තීරණයක් තමයිනේ. ඔව් ඉතින් ඒක තමන්ගේ ගේම මන්නම් කියන්නේ මචං ගහන්න ඕන. නැත්නම් ඉතින් ඔහම රටකට එන එකේ තේරුමකුත් නැහැ. මොකද හැදෙන්න තියෙන පැති වලට වැඩිය මචං ওই රටවල් දෙකේම විනාශ වෙන්න තියෙන දේවල් ගොඩක් තියෙනවා. අපි ඒවා කතා කරන්නේ නැහැනේ මේවා. ඒක නිසා තමන් දැනගන්න ඕන තමන් එන්නේ මොකද? සල්ලි වේදම් කරන්නේ කවුද තමන්ටනේ? ඔව්. මන්ද ඒවනම් මට දැනුණා මචං. පැහැදිලිවම. මං කියන්නේ මම වැරදි වැඩ කරේ නැති බෝධිසත්වෙක් කියලා නෙමෙයි කියන්නේ. අපි පිස්සු කෙලිය ඕන තරම් අපි කවුරුත්. ඔව්. අපි කොහොමද දන්නවනේ අපි ඒවයි මචං ලිමිටේෂන්ස් තමන් දැනගන්න ඕන. පැහැදිලිවම. මොකද්ද මිට් එක මේක මෙතනින් ඉවර කරගන්න ඕන නේද? එහෙම දැනගත්තොත් මනම් කියන්නේ මචං ඔබ කියන වගේම අලුත් එක්කගෙන ළමයින්ට පොඩි කොළුන්ට හොඳම දේ තමයි ජපානයට ගිහිල්ලා ඉගෙනගෙන වෙනම දෙයක් කරගන්න ඕන දෙයක්. මොකද එතනින් මචං බේස්මන්ට් එක දාගත්තට පස්සේ ගේ හදාගන්න පුළුවන් අස්සෙලා. ඊට ඒක දාගන්න හොඳයි මචං ජපානේ. එහෙනම් ගොඩාක් ස්තුතියි ඔයාගේ ලයිෆ් එක්ස්පීරියන්ස් එක අපිත් එක්ක ෂෙයා කරගත්තට. ඉතින් අපි හම්බ වෙලාම කතා කරන්න උත්සාහ කරමු.